ආයිබෝන් සෙල් දෙනාම සාදරයෙන් පිළිගන්නවා රිවිවරේනා වෙතින් අරගෙන එන තවත් බ්‍රෑන්ඩ් නිව් වීඩියෝ එකකට. මේ වීඩියෝ එකෙන් අද අපි බලන්න යන්නේ 1995 දී ආපු හීට් කියන අතිසුපරිම ගණයේ ක්‍රයිම් ත්‍රිලර් ඇක්ෂන් ෆිල්ම් එක ගැන. අපෝ පරණ ෆිල්ම් එකක් නේ කියලා හිතලා ඔයා මේක නොබලා හිටියොත් ඔයා මේ මිස් කරගන්නේ එදා මෙදා තුර ලෝක සිනමාවේ මංකොල්ලයක් ගැන නිර්මාණය වුණු අතිසුපිරිම ගණයේ ෆිල්ම් එකක්. ඒ මොකද මේකට රේටින්ග්ස් ලක්ෂ 7කටත් වඩා වැඩි ප්‍රමාණයක් අතරින් IMDb අගේ 10න් 8.3ක අති දැවැන්ත අගයක් ලබා ගන්නත් පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ආරාධනා කරනවා වෙනද වගේම අදත් ඔයාලා හැමෝටම මේ සුපිරිම කතාව අන්තිම විනාඩිය වෙනකම්ම බලන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා. ඒ වගේම මේ වීඩියෝ එක බලනවා තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන් ඔය පල්ලෙහෙන් පේන්න තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමු අද මූවි එක බලන්න. අද අපේ කතාව පටන් ගන්නෙත් සුපිරිම මංකොල්ලයකින්. ඔය ඉන්නේ අපේ කතාවේ හොර කල්ලියේ නායකයා නීල්. එයා ලොස් ඇන්ජලිස් වල හොස්පිටල් එකකට හොස්පිටල් යුනිෆෝම් එකක් ඇඳන් ඇතුල් වෙනවා. නීල් යුනිෆෝම් එකක් ඇඳන් ඉඳපු නිසා කවුරුවත් එයාට එච්චර අවධානයක් දුන්නෙත් නැහැ. මිනිහා එමින් සැරේ ඇවිදගෙන ගිහිල්ලා ඇම්බියුලන්ස් එකක් හොරගම් කරගෙන හොස්පිටල් එකෙන් පිට වෙලා යනවා. නීල් එහෙන් පිට වෙලා එද්දී කණ්ඩායමේ අනිත් හොරු ටික ක්‍රිස් මයිකල් වේන්ග්‍රෝ සාට්‍රේහෝ කට්ටියත් වැඩේට බැහැලා තමයි ඉන්නේ. මයිකල් එක්ක එන මේ වේන්ග්‍රෝ කියන පුද්ගලයා අලුතෙන් තමයි යාලයි වැඩේට සෙට් කරගෙන තියෙන්නේ. ඉතින් කට්ටියගේ ප්ලෑන් එක තමයි වැඩි මිනිස්සු නැති තැනකදී ආමර් ට්‍රක් එකක් මංකොල්ල කන එක. කට්ටියම මූණු වැහෙන්න වෙස් මූණු දාගෙන ට්‍රක් එකේ එද්දි පාර බ්ලොක් කරලා ට්‍රක් එක ඇක්සිඩන්ට් කරනවා. ට්‍රක් එකේ ඉඳපු ආරක්ෂකයෝ උදව් විලලා පණිවිඩයක් යවන නිසා පොලිසිය දැන් එතෙන්ට එන්න හරියටම විනාඩි 3ක් විතරයි තියෙන්නේ. එයාලා ට්‍රක් එකේ පිටිපස්සේ දොර පුපුරවලා ආරක්ෂකයෝ 3 දෙනාවත් එළියට ඇදගෙන එනවා. ඊට පස්සේ ක්‍රිස් ට්‍රක් එක ඇතුලෙන් එක්තරා ෆයිල් එකක් අරන් එළියට දුවගෙන එනවා. ට්‍රක් එකේ පිටිපස්සේ දොර පුපුරවද්දී ඒ පිපිරීම නිසා ට්‍රක් එකේ ඉඳපු ආරක්ෂකයෝ 3 දෙනාගේම කන් අඩි පැල්ලා ලේ එන්නත් පටන් ගන්න තිබුණා. මේ නිසා යාලට වේන්ග්‍රෝ හෙල්ලෙන්නේ නැතුව ඉඳපන් කියන කිසිම දෙයක් ඇහුන්නේ නැහැ. එක ආරක්ෂකයෙක් හෙමින් වේන්ග්‍රෝගේ පැත්තට ආපු නිසා මිනිහා එකපාරටම ඒ ආරක්ෂකයාට වෙඩි තියනවා. ඒක දැකපු තව ආරක්ෂකයෙක් තුවක්කුව ගන්න යනවා කියලා දැකලා නීල්ට ඒ ආරක්ෂකයාටයි අනිත් ආරක්ෂකයාටයි දෙන්නටම වෙඩි තියන්න සිද්ධ වෙනවා. එන විදිහට යාලා ආරක්ෂකයන්ව මරන්න නෙමෙයි ඉඳලා තියෙන්නේ. ඒත් වේන්ග්‍රෝ කරපු වැඩෙන් එයාලට ඒ ආරක්ෂකයෝ ඔක්කොම මරලා දාන්න සිද්ධ වෙනවා. කොහොම හරි ක්‍රිස් ට්‍රක් එකෙන් හරි ෆයිල් එක හොයාගත්තට පස්සේ පොලිසිය එන්න කලින් කට්ටියම නීල් අරගෙන ආපු ඇම්බියුලන්ස් එකකින් එතනින් පැන ගන්න සමත් වෙනවා. පොලිසිය අපරාධය වුණු තැන පරීක්ෂා කරන අතරේ නීල් ඇතුළු සෙට් එක ඇම්බියුලන්ස් එකේ බෝම්බෙකුත් අටවලා ඒක පාරේ අතෑරලා දාලා වෙන වාහනයකින් පිට වෙලා යනවා. එදා හවස නීල් නේට්ව හම්බ වෙන්න යනවා. මේ නේට් තමයි නීල් කරන මංකොල්ල කැම්වලදී නීල්ට අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේ. එහෙම නැත්නම් වෙන ක්ලයන්ට්ස් ලගෙන් එන මිෂන්ස් වල මිඩල් මෑන් විදියට වැඩ කරන්නේ. නීල් එදා හොරකම් කරපු ෆයිල් එකේ තිබුණේ දූෂිත ව්‍යාපාරිකයෙක් වෙන රොජර් වෑන් සෑන් කියන පුද්ගලයෙක්ගේ ඉන්වෙස්ට්මන්ට් කම්පැනි එකකට අයිති ඩොලර් මිලියන ගණක් වටින බෙයාරා බොන්ඩ්ස් වගේක්. ඉතින් මේ බෙයාරා බොන්ඩ් එකක් කියන්නේ ඒ ඩොකියුමන්ට් එකේ අයිතිකාරයෙක් නැහැ. ඒ ඩොකියුමන්ට් එක කාගේ ළඟද තියෙන්නේ? ඒ කෙනාට සල්ලි අරගන්න පුළුවන්. දැන් එයාලා හදන්නේ ඒ බෙයාරා බොන්ඩ්ස් ටික රොජර්ටම ඒවල වටිනකම වගේ 160%ක්ම වැඩියෙන් ආපහු විකුණන්න. නේට් ඒ වෙලාවේ නීල්ට කේල්සෝ කියලා කෙනෙක්ගෙන් ආපහු ඩොලර් මිලියන 10ක අලුත් වැඩක් බාර දෙනවා. මේ අතරේ ඩිටෙක්ටිව් වින්සන් එදා අපරාධ සිද්ධ වුණු තැනට එනවා. ඉතින් හොරු කණ්ඩායම අරගෙන ආපු වාහන සේරම ඊට සති ගානකට කලින් හොරකම් කරපු වාහන වගේක්. ඒ අරගෙන පොලිසියට මේ අපරාධ ගැන පරීක්ෂණ කරගෙන යන වෙන කිසිම සාක්ෂියක් නැහැ. අපරාධ වෙද්දී ඒ ළඟ හැංගිලා ඉඳපු හිඟන්නෙක්ට නම් හොරුන්ගෙන් කෙනෙක් තවත් හොරෙක්ට ස්ලික් කියලා වචනකින් කතා කරනවා හිලා තිබුණා. ඒත් එයා කාගේවත් මූණු දැකලා තිබුණේ නැහැ. ඉතින් මයිකල් තමයි වේන්ග්‍රෝට ඒ වෙලාවේ ස්ලික් කියලා කතා කරේ. එතන සීන් එකේ දේවල් හොඳට අධ්‍යයනය කරලා සිද්ධ වුණු දේ මනසින් නිර්මාණය කරගන්න වින්සන්ට තේරෙනවා එයාලා මේ ගනුදෙනු කරන්නේ එසේ මෙසේ මංකොල්ලකාරයෝ සෙට් එකක් එක්ක නෙවෙයි කියලා. ඒ වගේම තමයි වින්සන් කියන්නේත් එසේ මෙසේ රහස් පරීක්ෂකයෙක් නෙවෙයි. මේ අතරේ හොරු ටික රෙස්ටුරන්ට් එකක කෑම කන ගමන් තමයි හිටියේ. ටික වෙලාවකින් කණ්ඩායමේ ලොක්කා නීල්නුත් එතෙන්ට එනවා. වේන්ග්‍රෝ ආරක්ෂකයාට වෙඩි තියපු එකට නීල්ට යක්ෂාවේශ වෙලා තිබුණා. මිනිහා තමන් කරපු ඒ වැඩේ සාධාරණීකරණය කරන්න යද්දී තවත් හද වෙන නීල් වේන්ග්‍රෝගේ මූණ අල්ලලා ඩෙස් එකෙත් ගහනවා. ඊට පස්සේ නීල් මංකොල්ලේ සල්ලි බෙදාගමු කියලා වේන්ග්‍රෝ එළියට එක්කන් ගිහිල්ලා ආපහු මිනිහට පහර දෙන්න පටන් ගන්නවා. පේන විදිහට යාලා වේන්ග්‍රෝව මරන්නයි ලෑස්ති වෙන්නේ. ඒත් ඒ වෙලාවේ පොලිස් කාර් එකක් එතෙන්ට එන නිසා ඒක යනකම් බලන් ඉඳලා බලද්දී වේන්ග්‍රෝ එතනින් පැනලා ගිහිල්ලා තිබුණා. නීල් වේන්ග්‍රෝව හැමතැනම පීර හෙව්වත් වැඩක් උනේ නැහැ. පැය කිහිපයකට පස්සේ ක්‍රිස් එයාගේ ගෙදර යනවා. ක්‍රිස්ගේ බිරිඳ ශාලින් ක්‍රිස්ගෙන් අහනවා අච්චර ලොකු මංකොල්ලයක් කරලත් ක්‍රිස්ට ඩොලර් 8000යි හම්බුනේ කියලා. ඉතින් ක්‍රිස් මිනිහා ඔට්ටු අල්ලලා පරා දුන්න සල්ලි ගෙවුවට පස්සේ ඉතුරු වෙලා තියෙන්නේ එච්චරයි. ක්‍රිස්ගේ මේ සූදු වැඩ නිසා ශාලින්ට දැන් ඇති වෙලා තිබුණා. මේ නිසා ඒ වෙලාවේ යාලා දෙන්න අතරේ ලොකු රණ්ඩුවක් ඇති වෙලා
ඒ සද්දෙට බය වෙලා එයාලගේ පුංචි බබා අඬන්න ගත්තම ක්‍රිස් එතනින් පිට වෙලා යනවා. පහෝදා උදේ වින්සන් එයාගේ පාර්ට්නර්ත් එක්ක ඇඩම් කියලා ඩයල් එකක් කරගෙන යන හොරගම් කරපු වාහන කෑලි කරලා විකුණන ෂොප් එකකට යනවා. ඇඩම් වින්සන්ට්ලාගේ ඔත්තුකාරයෙක්. පේන විදියට ඇඩම්ට මේ කේස් එක විසඳ ගන්න තාම කිසිම දෙයක් හොයාගන්න බැරි වුණු නිසා ඒකට වින්සන්ට් හොඳටම මල පැනලා තිබුණා. මේ නිසා වින්සන්ට් ඇඩම්ව හිරේ දානවා කියලා තර්ජනය කරනවා. මේ නිසා ඇඩම් මේකෙන් බේරෙන්න කියනවා. එදාට අනිවාර්යයෙන්ම එයාගේ අයියා මේ කේස් එකේ විස්තරයක් එක්ක එයාලව හම්බ වෙවි කියලා. මේ අතර නීල් නේට් කියපු අලුත් කේස් එක යාලට බාර දීපු කෙල්සෝ හම්බෙන්න යනවා. ඉතින් අලුත් වැඩේ තමයි නැෂනල් බැංක් එකකින් එයාලගේ බ්‍රාන්චස් වලට සල්ලි බෙදන්න අරගෙන යන්න ලෑස්ති කරන අතරේ ඒ සල්ලි මංකොල්ල ගන්න එක. සතිය සමහර දවස්වලට එයාලා මේ විදියට ඩොලර් මිලියන 10ක්වත් අඩුම අරගෙන යනවා. මුලදී නම් නීල් මේ වැඩේට එච්චර කැමති උනේ නැහැ. ඒ මොකද නිලධාරීන්ට ඉක්මනට එමර්ජන්සි අලාම් එක ඇක්ටිවේට් කරන්න පුළුවන්. ඒත් කෙල්සෝ කියන්නේ හැකර් කෙනෙක් නිසා මිනිහට මංකොල්ලට විනාඩි 15කට කලින් එලාම් සේරම ඩිඇක්ටිවේට් කරන්න පුළුවන්. නීල් කෙල්සොත් එක්ක මේ වැඩේ කතා කරන අතරේ නේට් එයාලා බේරා බොන්ඩ්ස් උස්සපු රොජර්ට කෝල් කරලා මිනිහාගේ බේරා බොන්ඩ්ස් ආපහු විකුණන්න ඩීල් එකක් කතා කරගන්නවා. පහෝදා නීල් ආපහු පේ ෆෝන් එකකින් රොජර්ට කෝල් එකක් අරගෙන ඩීල් එක කරන ලොකේෂන් එක කන්ෆර්ම් කරගන්නවා. ඔන්න ඒ වෙලාවේ නීල් දකිනවා ක්‍රිස්ගේ බිරිඳ ශාලේන් වෙන පිරිමි කෙනෙක් එක්ක මොටෙල් එකක ඉන්නවා කියලා. ඉතින් ක්‍රිස් කියන්නේ නීල්ට එයාගේම සහෝදරයෙක් වගේ. නීල්ටත් තේරිලා තිබුණා ශාලින් ක්‍රිස් එක්ක හැමදාම ප්‍රශ්න හදාගන්නේ ශාලින්ට මේ වගේ හොරමගුලක් ඇති නිසා කියලා. මේ නිසා නීල්ට හොඳටම තද වෙලා එයා කෙලින්ම ශාලින්ගේ ඉස්සරහට යනවා. ශාලින් නම් කිව්වේ එයා මේ ආවේ බිස්නස් වැඩකට කියලා. ඒත් නීල් කියන්නේ හාවෙක් නෙවෙයි. නීල් ශාලින්ට බල කරලා කියනවා ක්‍රිස්ට තව එකම එක chance එකක් දෙන්න කියලා. ඒ මොකද ඇත්තටම ක්‍රිස් හැමදේම කරන්නේ ශාලින් වෙනුවෙන්. එයාලගේ ඊළඟ ජොබ් එකෙන් පස්සේ ක්‍රිස්ගේ ණයත් සේරම බේරලා එයාලට සතුටෙන් ජීවත් වෙන්න පුළුවන්. එතනින් පස්සේ ක්‍රිස් සූදුව නවත්තලා හැදුනේ නැත්තම් නීල්ම ක්‍රිස්ට පාඩමක් උගන්වනවා කියලා ශාලින්ට පොරොන්දු වෙනවා. මේ අතර වින්සන් කතා කරගත්තු විදියට ඇඩම් වයි ඇඩම්ගේ අයියවයි හම්බ වෙන්න යනවා. ලොකු ඇඩම් කියනවා එයා වතාවක් ලොකු මංකොල්ල කෑම් වලට සම්බන්ධ වුණු මංකොල්ලකාරයෙක් එක්ක හිරේ හිටියා කියලා. ලොකු ඇඩම් මිනිහව මේ ළඟදිත් පාරෙදි දැකලා තිබුණා. මිනිහා හිතන්නේ පොලිසිය හොයන මේ මංකොල්ලකාරයෝ සෙට් එකේ එයත් ඇති කියලා. මිනිහා කියනවා ඒ පුද්ගලයා හැමෝටම ස්ලික් කියලා කතා කරනවා කියලා. ඔන්න එතකොට වින්සන්ට මතක් වෙනවා එදා මංකොල්ලේ සිද්ධ වෙද්දී එක අපරාධකාරයෙක් තවත් කෙනෙක්ට ස්ලික් කියලා කතා කරනවා ළඟ හැංගිලා ඉඳපු කෙනෙක්ට ඇහිලා තිබුණා කියලා. මේ නිසා වින්සන්ට් යාගේ කට්ටියට කියනවා මයිකල් ගැන පැය 24ම ඔත්තු බලන්න යුනිට් එකක් යවන්න කියලා. ඒ මොකද මයිකල් මීට කලිනුත් අපරාධ ගොඩකට අහු වුණු කෙනෙක්. ඒ වගේම වින්සන්ට් කියනවා මයිකල්ගේ කාර් එකේ ගෙදරයි හැමතැනම මයික් කැමරා හයි කරලා බග් කරන්න කියලා. මේ අතර නීල් රොජර්ත් එක්ක කතා කරගත්තු විදියට බේරා බොන්ඩ්ස් මාරු කරගන්න අදාළ තැනට යනවා. නීල් රොජර්ට කියලා තිබුණේ ඩීල් එක කරන්න එක්කෙනෙක්ව විතරක් එවන්න කියලා. ඒත් තවත් පුද්ගලයෙක් හිමින් සැරේ හැංගිලා පිටිපස්සෙන් ඇවිල්ලා නීල්ට වෙඩි තියන්න උත්සාහ කරනවා. වෙලාවට ක්‍රිස් ඈත ඉඳන් ඒ දිහා බලන් ඉඳලා නීල්ට ඒක කියන නිසා නීල් වේගෙන් වාහනේ පස්සට අරගෙන ඒ පුද්ගලයාගේ කකුල හිර වෙලා කකුලත් කැඩිලා යනවා. ඊට පස්සේ නීල් මිනිහට වෙඩිත් තියලා වාහනෙන් හප්පලා ඉවරයක් කරලා දානවා. ඩීල් එකට ආපු අනිත් පුද්ගලයා එතනින් පැනලා යන්න උත්සාහ කරනවා. ඒත් හැංගිලා ඉඳපු මයිකල් පොරටත් වෙඩි තියලා ඉවරයක් කරලා දානවා. ඉතින් රොජර් මිනිහගේ බේරා බොන්ඩ්ස් වලට නීල්ලත් එක්ක මාරු කරගන්න සල්ලි වෙනුවට එවලා තිබුණේ නිකන් කොළ කැලි ටිකක්. මේ නිසා නීල් රොජර්ට කෝල් කරලා කියනවා මිනිහව අනිවාර්යෙන්ම මරනවා කියලා. නීල් දරයාගේ කණ්ඩායමේ කට්ටියයි එයාලගේ පවුලේ එක්ක රෑ කෑම ගන්න යනවා. ඒත් එයාලා කවුරුවත් දන්නේ නැහැ පොලිසිය එයාලා දිහා ඇහැ කහගෙන ඉන්නේ කියලා. මීට කලින් සිද්ධ වුණු අපරාධ නිසා පොලිසිය මයිකල්වයි ක්‍රිස්වයි දෙන්නවම දන්නවා. හැබැයි නීල්ව දන්නේ නැහැ. දවස් කීපයකට පස්සේ පොලිසිය නීල් ඇතුළු කට්ටිය මංකොල්ල ගන්න හිතාගෙන ඉඳපු ලෝහ කම්මලක් එළියේ හැංගිලා ඉන්නවා. ඒ මොකද හොරු කණ්ඩායම ගැන ඔත්තු බලලා පොලිසිය දැනගෙන තිබුණා අද එතන මංකොල්ලයක් සිද්ධ වෙනවා කියලා. මයිකල් මුලින්ම ලයිට් කනෝක උඩට නැගලා සිකියුරිටි එලාම් සේරම ඩිඇක්ටිවේට් කරලා දානවා. නීල් එළියේ ආරක්ෂාවට ඉන්න අතරේ ක්‍රිස් කම්මලේ දොර කඩාගෙන ඇතුළට ගිහිල්ලා විශේෂ උපකරණයකින් සේප්පුව විදින්න පටන් ගන්නවා. ඒත් එතන වාහනයක් ඇතුලේ බලාගෙන ඉඳපු පොලිස් නිලධාරියෙක් වාඩි වෙද්දී එකපාරටම සද්දයක් ඇවිල්ලා නීල්ටත් ඒක ඇහෙනවා. නීල්ට තේරෙනවා වැඩේ කෙලවෙන්නයි යන්නේ කියලා. මේ නිසා එයා ඇතුළට ගිහිල්ලා ක්‍රිස්ටත් කතා කරගෙන කිසිම දෙයක් කරගන්නේ නැතුව එතනින් පිට වෙලා යනවා. වින්සන්ට්නුත් එයාගේ කට්ටියට කියනවා නීල්ලට යන්න දෙන්න කියලා. ඒ මොකද නීල්ලා එතනින් කිසිම දෙයක් කරගන්න කරේ නැති නිසා දැන් පොලිසිය යාලව අල්ලගත්තොත් නීල්ලා මාස කිහිපයක් විතරක් හිරේ ඉඳලා නිකම්ම නිදහස් වේවි. වින්සන්ට් ඕන නීල්ලව ඊට වඩා ලොකු අපරාධයකට කොටු කරගන්න. පොලිසිය පහවදා ක්‍රිස්ගේ බිරිඳ ශාලින්ගේ හොර මිනිහා ඇලන්ව හම්බ වෙන්න යනවා. හම්බ වෙන්න යනවා කියනවට වැඩිය තර්ජනය කරන්න තමයි යන්නේ. පේන විදිහට මිනිහටත් තියෙන්නේ එච්චර හොඳ අතීතයක් නෙවෙයි. වින්සන්ට් ඒක පාවිච්චි කරලා ඇලන්ට කියනවා පොලිසියට ශාලින්ගේ හස්බන්ඩ්වයි යාගේ කණ්ඩායමයි අල්ලගන්න උදව් කරේ නැත්නම් ඇලන්ට ගොඩක් ප්‍රශ්න වේවි කියලා. ඉතින් මේ නිසා ඇලන්ටත් කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මේ අතර නීල් ඇතුළු කට්ටිය
හැටියට තේරිලා තිබුණා පොලිසිය එයාලා ගැන ඇහැගහගෙන ඉන්නේ. ඒ නිසා ටික දවසක් පාඩුවේ හිටියත් හොඳයි කියලා. ඒත් ක්‍රිස්ට ඉක්මනටම සල්ලි ඕන වෙලා තිබුණා. මේ නිසා ක්‍රිස් කියනවා කොහොම හරි කෙල්ස් බාර දීපු බැංකු මංකොල්ල කරමු කියලා. එයාලා ඊට පස්සේ ෂිප් යාඩ් එකකට ගිහිල්ලා ප්ලෑන් එකක් ගැන කතා කරගෙන අතරේ පොලිසිය ඈත ඉඳන් එයාලා දිහා බලන් ඉන්නවා. නීල්ලා ගියාට පස්සේ පොලිසිය කට්ටිය එතෙන්ට ඇවිල්ලා නීල්ලා එතන ඉඳන් මොනවා ප්ලෑන් කරන්න ඇතිද කියලා අනුමාන කරන්න උත්සාහ කරනවා. ඒත් ඒ වටපිටාවේ කොහෙවත් වටින කිසිම දෙයක් නැහැ. මේ නිසා වින්සන්ට තේරෙනවා ඒක එයාලා පස්සෙන් එන පොලිස් කාර්යයන්ව එළියට අරගන්න මංකොල්ලකාරයෝ ගහපු ප්ලෑන් එකක් කියලා. ඉතින් වින්සන්ට් හිතුවා වගේම නීල් ඈත ඉඳගෙන ඒ මුළු පොලිස් ටීම් එකේම ෆොටෝ එකක් අරගන්නවා. එදා රෑ නීල් නේට්ව හම්බ වෙන්න යනවා. නේට් නීල් අරගත්තු පොලිස් ෆොටෝ එක බලලා වින්සන්ට් ගැන සම්පූර්ණ විස්තරයක් කියනවා. වින්සන්ට් කියන්නේ මීට කලිනුත් නීල්ල වගේම සුපිරි මංකොල්ලකාරයෝ හිරේ යවපු සුපිරි වැඩකාරයෙක්. ඒත් එයාලා දැන් මංකොල්ල කන්න යන බැංකුවේ ප්ලෑන් එක දිහා බලලා නීල් කියනවා ඒක ඇත්තටම ගන්න වටින අවදානමක් කියලා. වින්සන්ට් ඊට පස්සේ නීල් ගැන උතු බලන්න දාලා තිබුණු සර්වේලන්ස් හෙලිකොප්ටර් එකකට නගිනවා. ඒ වෙද්දිත් පොලිසිය නේට්ව හම්බ වෙලා යන ගමන් ඉඳපු නීල්ව ෆලෝ කරන්න පටන් ගන්න තිබුණා. මේ නිසා වින්සන්ට් හෙලිකොප්ටර් එකෙන් බහැලා කාර් එකකින් නීල්ගේ පස්සෙන් යනවා. පොලිස් ලයිට් එකක් දාගෙන පොලිස් වාහනයක් යාගේ පස්සෙන් එනවා දකින නීල් කාර් එක පැත්තකින් නතර කරන්න තීරණය කරනවා. වින්සන්ට් නීල්ගේ වාහනේ ළඟට ගිහින් කියනවා දෙන්නත් එක්කම කෝපි එකක් බොන්න යමු කියලා. ඉතින් මේ දෙන්න මේ කතාවේ හතුරු දෙන්නෙක් වුණාට එයාලා දෙන්නගේම හිතවල තමන්ගේ ප්‍රතිවාදියා ගැන යම්කිසි ගෞරවයක් තිබුණා. නීල් වින්සන්ට් දෙන්නා දක්ෂකම් මතින් ගත්තොත් එකම පුද්ගලෙක්. වෙනස තියෙන්නේ නීල්ගේ දක්ෂකම් පාවිච්චි කරන්නේ හොරකම් කරන්න. වින්සන්ට්ගේ දක්ෂකම් පාවිච්චි කරන්නේ ඒ හොරු අල්ලගන්න. එයාලා මෙතනදී යාලා දෙන්නගේ පුද්ගලික ජීවිතය ගැන පවා කතා කරනවා. ඉතින් මේ රහස් පරීක්ෂක රස්සාව නිසා වින්සන්ට් එයාගේ පවුල වෙනුවෙන් වෙන් කරන්නවත් හරි හමන් වෙලාවක් තිබුණේ නැහැ. මේ නිසා වින්සන්ට්ගේ බිරිඳ මිනිහත් එක්ක ඩිවෝස් වෙන්න ඔන්න මෙන්න තමයි තිබුණේ. ඒ වගේම වින්සන්ට්ගේ බිරිඳගේ කලින් කසාදෙන් හම්බුණු දුවත් දැන් ජීවත් වෙන්නේ වින්සන්ට්ලත් එක්කමයි. ඒ කෙල්ලටත් හරියට කාගෙන්වත් ආදරයක් ලැබෙන්නේ නැති නිසා ලොකු ෂොක් එකකින් වගේම ડિප්‍රෙෂන් එකකින් තමයි ජීවත් වෙන්නේ. වින්සන්ට් කියනවා එයා නීල්ව මරන්න කැමති නැහැ. ඒත් නීල් ආපහු වතාවක් අහිංසක ජීවිතයක් නැති කරොත් එයා නීල්ව මරන්න දෙපාරක් හිතන්නේත් නැහැ කියලා. නීලුත් ඒ වගේම කියනවා වින්සන්ට් දිගටම එයාට හරස් වෙන්න ආවොත් එයා වින්සන්ට්ව මරන්නත් දෙපාරක් හිතන්නේ නැහැ කියලා. නීල් එක්ක හමු වීමෙන් පස්සේ වින්සන්ට් ආපහු පොලිස් ස්ටේෂන් එකට යනවා. ඉතින් නීලුත් ඇතුළුව නීල්ගේ මුළු ටීම් එකම පොලිසිය සර්වේලන්ස් යුනිට් එකෙන් හිතා ගන්නවත් බැරි විදියට අතුරුදහන් වෙලා තිබුණා. මීට පැය භාගයකට කලිනුත් එකට කෝපි වීපු එක මෙහෙම අතුරුදහන් වුණේ කොහොමද කියලා වින්සන්ට් හිතා ගන්නවත් බෑ. ඉතින් හොරු සෙට් එක පොලිසිය ඇස් වහලා පැනගෙන බැංකුවේ කාපාක් එකේ ඉඳගෙන මංකොල්ලේට ඕන දේවල් ලෑස්ති කරන්න පටන් ගන්න තිබුණා. මේ අතරේ වේන්ග්‍රෝ නීල් අර මුල්ම මංකොල්ලේට අරගෙන වැඩේ අල කරපු ඩයල් එක රොජර්ව හම්බ වෙන්න ගිහිල්ලා ඩීල් එකක් දානවා. ඉතින් වෙන විදියට නීල් මිනිහව මරන්න හදපු එකට වේන්ග්‍රෝට නීල්ගෙන් පලිගන්නයි ඕන වෙලා තියෙන්නේ. මේ අතර නීල් ක්‍රිස්වයි මයිකල්වයි අරගෙන රෙස්ටොරන්ට් එකකට යනවා. ඒ රෙස්ටොරන්ට් එකේ හිටියා ඩොනල්ඩ් කියලා නීල් කලින් ඉඳන් අඳුරන කෙනෙක්. ඒ වෙලාවේ නීල්ට ට්‍රේහෝ කෝල් කරලා කියනවා පොලිසියව ෆලෝ කරනවා. ඒ නිසා මංකොල්ලේට යාට සම්බන්ධ වෙන්න බැරි වේවි කියලා. ඒ මොකද ට්‍රේහෝ පස්සෙන් එන පොලිසිය මංකොල්ලේ සිද්ධ වෙද්දිත් ආවොත් ලොකු අවුලක් වෙන්න පුළුවන්. මේ නිසා නීල් ඩොනල්ඩ්ව හම්බ වෙන්න ගිහිල්ලා ඩොනල්ඩ් ටීම් එකට සෙට් වෙලා ට්‍රේහෝගේ ජොබ් එක කරන්න පුළුවන්ද කියලා අහනවා. ඩොනල්ඩ්නුත් ඒකට එක පයින්ම කැමති වෙනවා. ඒ මොකද රෙස්ටොරන්ට් එකේ අයිතිකාරයා ඩොනල්ඩ්ගෙන් ගන්න පුළුවන් හැම වැඩක්ම අරගෙන ඩොනල්ඩ් සලකන්නේත් නිකන් බල්ලෙක්ට වගේ. ටික වෙලාවකට පස්සේ නීල් ක්‍රිස් මයිකල් තුන්දෙනා එක එක දොරවල් වලින් බැංකුවට ඇතුල් වෙනවා. නියමිත තැන්වලට තුන්දෙනාම ආවට පස්සේ ක්‍රිස් එක පාරටම යාගේ ළඟ ඉඳපු ආරක්ෂකයාට පහර දෙන්න පටන් ගන්නවා. ඒ අතර අනිත් දෙන්න මිනිසුන්ව බය කරලා ඉතුරු ආරක්ෂකවුන්වත් යටත් කරගන්න සමත් වෙනවා. නීල් මිනිසුන්ට කියනවා කවුරුවත් එතන වීරයෙක් වෙන්න හදන්න එපා. එයාලා හොරකම් කරන්නේ බැංකුවේ සල්ලි මිසක් මිනිසුන්ගේ සල්ලි නෙවෙයි. මිනිසුන්ගේ සල්ලි ගවර්න්මන්ට් එකෙන් ඉන්ෂුවර් කරලා තියෙන්නේ. ඒ නිසා කාටවත් සත පහක්වත් නැති වෙන්නේ නැහැ කියලා. නීල් ඊට පස්සේ සේවකයෙක්ට පහර දීලා සේප්පුවේ අතුරු අරගෙන ක්‍රිස්ගේ අතර දෙනවා. ඊට පස්සේ ක්‍රිස් ගිහිල්ලා එයාලගේ බෑග් වලට සල්ලි පුරවන්න පටන් ගන්නවා. මේ අතර පොලිසියට කොහෙන් හරි නීල්ලගේ මේ බැංකු මංකොල්ලය ගැන ඔත්තුවක් හම්බ වෙලා වින්සන් ඇතුළු සෙට් එකක්ම ඉක්මනට පිට වෙලා යනවා. සල්ලි බෑග් එකකුත් එල්ලගෙන මුලින්ම මයිකල් එළියට ඇවිල්ලා ඩොනල්ඩ් එක්ක කාර් එකට නගිනවා. එයාලගේ මංකොල්ලය සාර්ථකයි කියලා මයිකල් ලොකු සතුටකින් තමයි හිටියේ. ඊට පස්සේ නීල් ක්‍රිස් දෙන්නා වටපිට බල බල කාර් එක පැත්තට යන අතරේ පොලිසියත් එතෙන්ට එන්න සමත් වෙනවා. ක්‍රිස් කාර් එකට නගින්න යද්දිම පාරේ අනිත් පැත්තේ ඇංගිලා ඉඳපු පොලිස් නිලධාරීන්ව දැකලා ඒ පැත්තට වෙඩි තියන්න පටන් ගන්නවා. මේ නිසා මහදවල් මිනිස්සු ඉන්න මහා පාරේ දරුණු වෙඩි හොමාරුවක් ආරම්භ වෙලා හොරා පොලිස් සෙල්ලම පටන් ගන්නවා. මේ වෙඩි හොමාරුව නිසා වාහන වලටයි බිල්ඩින්ග්ස් වලටයි ලොකු හානියක් සිද්ධ වෙනවා. ක්‍රිස් අතින් වෙඩි වැදිලා වින්සන්ගේ ටීම් එකේ එක්කෙනෙක්ට යාගේ ජීවිතෙත් නැති වෙනවා. වින්සන් එයාගේ සගයා ගැන බලන්න ගියපු අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් නීල්ලා එතනින් පැනගත්තත් එයාලට වැඩි දුරක් යන්න හම්බුනේ නැහැ. ඉස්සරහින් පාර බ්ලොක් කරගෙන ඉඳපු පොලිස් කණ්ඩායමක් නීල්ලාගේ වාහනේ පැත්තට වෙඩි වරුසාවක් එල්ල කරනවා. ඒ වෙඩි
වැඩි පාරවල් වලින් පාඩුවේ රෙස්ටෝරන්ට් එකක රොටියක් දාන් ඉදපු ඩොනල්ට අවාසනාවන්ත විදියට ජීවිතේ නැති වෙනවා. මේ නිසා ඊතර තුන්දෙනා වාහනෙන් එළියට බැහැලා පොලිසිය පැත්තට වෙඩි තියන්න පටන් ගන්නවා. මේ වෙඩි වරසාව නිසා පොලිස් නිලධාරීන් කීප දෙනෙකුත් මැරිලා වාහන වලටත් ලොකු හානියක් සිද්ධ වෙනවා. නීල් ක්‍රිස් මයිකල් තුන්දෙනා හැමතැනම හැංගි පොලිසියට වෙඩි තියන ගමන් එතනින් පැන ගන්න උත්සාහ කරනවා. ඒ විදිහට ඉස්සරහට යන අතරේ මයිකල්ට යාගේ යාළුවන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. ක්‍රිස් දිගටම ඉස්සරහින් ඉඳපු පොලිස් නිලධාරීන්ට වෙඩි තියන අතරේ පැත්තකින් හැංගිලා ඉඳපු නිලධාරියෙක් ක්‍රිස්ට වෙඩි තියන්න සමත් වෙනවා. ඒත් වෙලාවට වගේ ඒක මිනිහගේ උරහිසට තමයි වැදුනේ. නීල් තවත් නිලධාරීන් කීප දෙනෙක්ව ඉවර කරාට පස්සේ අන්තිමට වෙඩි හුවමාරුව නතර වෙනවා. නීල් ඉක්මනටම ක්‍රිස් ළඟට ගිහිල්ලා එයාවත් උස්සගෙන ළඟ තිබුණු පාකින් එකකට යනවා. තව බේරුණු පොලිස් නිලධාරීන් කීප දෙනෙකුත් එක්ක වින්සන් නීල්ගේ පස්සෙන් එන නිසා නීල් වෙඩි තියලා ඒ නිලධාරීන්වත් මරලා දාන්න සමත් වෙනවා. වින්සන් ගොඩක් අමාරුවෙන් මිනිස්සුන්ට වෙඩි වදින්නේ නැති වෙන්න මිනිස්සුන්වත් බේරන ගමන් නීල්ගේ පස්සෙන් යන්න උත්සාහ කරනවා. ඒත් වින්සන් සාමාන්‍ය මිනිස්සුන්ව බේරන අතරේ නීල් ක්‍රිස් එක්ක වාහනයකට නැගලා ඉක්මනට එතනින් පැන ගන්න සමත් වෙනවා. මේ අතර තවත් රහස් පරීක්ෂකයෝ දෙන්නෙක් මයිකල් පස්සෙන් පාන්නගෙන යනවා. හැමතැනම ඉඳපු මිනිස්සුත් බය කරගෙන දුවලා යන මයිකල් අන්තිමට මිනිහාගේ ආරක්ෂාවට පොඩි කෙල්ලෙක්ව ප්‍රාණපේටත් අරගන්නවා. ඒත් ඉස්සරහා පැත්තෙන් ඇවිල්ලා හැංගිලා ඉඳපු වින්සන් නියම වෙලා වෙනකම් බලාගෙන ඉඳලා හරියටම එක උණ්ඩයකින් මයිකල්ව ඉවරයක් කරන්න සමත් වෙනවා. බැංකු මංකොල්ලයක් වැරදිලා මහා වෙඩි හුවමාරුවක් බවට පත්වුණු මේ මංකොල්ලය ගැන ටීවී එකේ හැම channel එකකම යනවා. ඒ නිවුස් එක ඩොනල්ගේ කෙල්ල වගේම ශාලිනුත් දකිනවා. මේ නිසා ශාලින් යාගේ හොරමිනියා ඇලන්ට කෝල් කරලා කියනවා ඇවිල්ලා යාවයි පුතාවයි අරන් යන්න කියලා. මේ අතරේ නීල් ක්‍රිස්ව ඩොක්ටර් කෙනෙක් ළඟට අරගෙන ගිහිල්ලා ක්‍රිස්ගේ තුවාලෙට ප්‍රතිකාර කරන්න සමත් වෙනවා. නීල් කියනවා නේට් ඇවිල්ලා ක්‍රිස්ව එක්කගෙන ආවි එතකන් රෙස් කරන්න කියලා. ඒත් ක්‍රිස්ගේ හිත තියෙන්නේ ශාලින් ළඟ. ක්‍රිස් කියන මෙයාට ශාලින්ව හොයාගන්න ඕන කියලා. ඒත් නීල් ක්‍රිස්ට බල කරලා කියනවා නේට් ආවම නේට් එක්ක යන්න කියලා. දැන් නීල්ට යාලට එහෙන් පැන ගන්න අලුත් ක්‍රමයක් හොයාගන්න සිද්ධ වෙනවා. ඒ මොකද නීල් හිතන්නේ පොලිසියට බැංකු මංකොල්ල ගැන ඔත්තුව දීලා තියෙන්නේ ට්‍රේහෝ කියලා. එමකොද මේ මංකොල්ල ගැන එයාලා 4 දෙනයි නේට් සහ කෙල්සොයි ඇරෙන්න වෙන කවුරුවත්ම දන්නේ නැහැ. ටික වෙලාවකින් නීල් ට්‍රේහෝගේ ගෙදරට යනවා. නීල් දකිනවා කාමරයක ට්‍රේහෝගේ බිරිඳ කවුරු හරි මරලා දාලා ට්‍රේහෝත් වෙඩි කාලා බිම වැටිලා ඉන්නවා කියලා. ඉතින් වෙන්ග්‍රෝ රජත් එක්ක එකතු වෙලා ට්‍රේහෝගේ බිරිඳව ප්‍රාණපේට අල්ලගෙන තමයි ට්‍රේහෝගෙන් බැංකු මංකොල්ලය ගැන විස්තර දැනගෙන තියෙන්නේ. ට්‍රේහෝටත් අන්තිමට කරගන්න දෙයක් තිබිලා නැහැ. නීල් කියනවා ට්‍රේහෝට යාගේ වයිෆ්වත් මරලා දාලා කියලා. මේ විදිහට ට්‍රේහෝටත් තව වැඩි වෙලා පණ තියෙන එකක් නැහැ. ඒ ගැන දන්න ට්‍රේහෝගේ ඉල්ලීම නිසාම නීල් ට්‍රේහෝට වෙඩි තියලා ට්‍රේහෝගේ වේදනාව ඉවරයක් කරලා දානවා. ආපහු යන අතරේ නීල් නේට්ට කෝල් කරලා රොජර් කාර්යයේ ගෙදර ඇඩ්‍රස් එක හොයාගන්නවා. ඒ වගේම නේට් ක්‍රිස්වත් යාගේ තැනට එක්කන් ඇවිල්ලා තිබුණා. නීල් නීට්ගෙන් අහගත්තු ඇඩ්‍රස් එකට ගිහිල්ලා හෙමින් සැරේ රොජර්ගේ ගෙදරට ඇතුල් වෙනවා. රොජර් කාර්යයා ඒ වෙලාවේ ටීවී බල තමයි හිටියේ. නීල් පුටුවක් අරගෙන වීදුරුව කඩලා ඇතුළට ගිහිල්ලා රොජර්ගෙන් වේන්ග්‍රෝ කොහෙද කියලා අහනවා. රොජර් කියනවා එයා දන්නේ නැහැ කියලා. මේ නිසා ලොකු වෛරයකින් නීල් රොජර්ට කීප සැරයක්ම වෙඩි තියලා එතනම මරලා දානවා. මේ අතර ශාලින්ගේ හොරමිනියා ශාලින්වයි ළමයවයි යාගේ ගෙදරට එක්කන් යනවා. ඉතින් ඇලන් පොලිසියත් එක්ක ක්‍රිස් වලට දෙන්න ඩීල් එකක් දාපු නිසා එතන පොලිසියත් හිටියා. ශාලින්ට තේරෙනවා ඇලන් එයාට හොරෙන්ම පොලිසියත් එක්ක ඩීල් එකක් දාලා කියලා. ශාලින් නම් ක්‍රිස්ව පොලිසියට අල්ලලා දෙන්න කැමති උනේ නැහැ. ඒත් ඒ රහස් පරීක්ෂකයා කියනවා ශාලින් අපරාධකාරයෙක්ව ආරක්ෂා කරන එකට එයාට නඩු දැම්මොත් ශාලින්ට හිරේ යන්න සිද්ධ වෙවි. එතකොට ශාලින්ගේ දරුවට තාත්තා විතරක් නෙවෙයි අම්මවත් නැති වෙවි කියලා. ඒක ඇහුවට පස්සේ ශාලින්ට පොලිසියට උදව් කරන්න එකඟ වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ අතර නීල්යාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හම්බ වෙන්න ගිහිල්ලා එයාත් එක්ක පැනලා යන්න ලෑස්ති වෙන්න කියලා කියනවා. ඉතින් නීල්ට ඊඩිව හම්බ වෙලා වැඩි කාලයක් නැහැ. ඒ වගේම නීල් ඊඩිට කියලා තිබුණේ එයා සේල්ස්මන් කෙනෙක් කියලා. ඒත් ඊඩිට තේරෙනවා එදා නිවුස් වල ඉඳපු මංකොල්ල කාර්යය තමයි නීල් කියලා. මේ නිසා හොඳටම බය වෙන ඊඩි එළියට දුවලා ගියත් නීල් පිටිපස්සෙන් දුවලා ගිහිල්ලා ඊඩිව බදාගෙන කියනවා බය වෙන්න එපා දැන් හැම දෙයක්ම හරියාවි කියලා. පහවදා උදේම නීල් ඊඩිට සල්ලි වගේක් දීලා ආරක්ෂිත තැනකට යවනවා. ඊට පස්සේ නීල් නෙට්ව හම්බ වෙන්න ගිහිල්ලා එයාටයි ඊඩිටයි ෆේක් පාස්පෝර්ට් දෙකකුයි ක්‍රෙඩිට් කාඩ් වගේම ප්ලේන් ටිකට්ස් දෙකකුත් අරගන්නවා. නීල් ඊට පස්සේ අහනවා ක්‍රිස් කොහෙද කියලා. ඉතින් ක්‍රිස් ශාලින්ව හොයාගන්න ගිහිල්ලා තිබුණා. මේ අතරේ වින්සන් ගෙදර යද්දී එයාගේ බිරිඳ වෙනත් පුද්ගලයෙක් එක්ක ඉන්නවා අතේ මාට්ටු වෙනවා. වින්සන්ගේ රස්සාව නිසා වින්සන් ගොඩක් බිසි වෙලා නිසා එයාගේ බිරිඳ මේ විදියට වින්සන්ට වංචා කරන්නත් පටන් අරන් තිබුණා.
තිබුණා. වින්සන්ට් ඒකට සෑහෙන්න තරහා යනවා. ඒත් එයා කාටවත් ගහන්නවත් වෙඩි තියන්නවත් කෑ ගහන්නවත් ගියේ නැහැ. ඒ ගෙදර ඇරුණම වින්සන්ට් අයිති එකම දේ වුණු ටීවී එකත් අරගෙන මිනිහා පාඩුවේ පිට වෙලා යනවා. එදා හවස පොලිසිය කීම නිසා ශාලින් කෝල් එකක් අරගෙන ක්‍රිස්ට හෙට එන්න කියලා කියනවා. කිසිම සැකයක් ඇති නොවී ක්‍රිස්ව කෙලින්ම ගේ ඇතුළට ගෙන ගන්න ඕන නිසා පොලිසිය ශාලින්ට ක්‍රිස්ට පේන්න බැල්කනි එකේ ඉන්න කියලා කියනවා. ඒත් ක්‍රිස් වාහනෙන් බහැපු ගමන්ම ශාලින් පොලිසියට පේන්නේ නැති වෙන්න ක්‍රිස්ට ඇතුළට එන්න එපා ඒක උගුලක් කියලා කියනවා. මේ නිසා ක්ෂණිකව අනිත් පැත්ත හැරෙන ක්‍රිස් ඉතන ඉඳපු කෙනෙක්ගෙන් පාරක් අහනවා වගේ රඟපාලා ඉතින් පිට වෙලා යනවා. ශාලින් ආපහු ඇතුළට ගිහිල්ලා පොලිසියට කියනවා ඒ ආවේ ක්‍රිස් නෙවෙයි කියලා. ඒත් පොලිසිය ඒක පිළිගත්තේ නැහැ. මේ නිසා එතන ඉඳපු රහස් පරීක්ෂකයා මගර එකන් ඉඳපු යුනිට් එකකට කියනවා ක්‍රිස්ගේ ID එක පරීක්ෂා කරන්න කියලා. වාසනාවකට වගේ ක්‍රිස් ළඟ නීට් දීපු ෆේක් ID එකක් තිබුණු නිසා ක්‍රිස්ට ලේසියෙන් මෙතනින් පැන ගන්නත් පුළුවන් වෙනවා. මේ අතරේ හොඳටම තද වෙලා හොඳටම එපා වෙලා වින්සන් යාගේ හොටෙල් රූම් එකට යනවා. ඉතින් වින්සන්ගේ සුළු දුව අම්මටත් වඩා වින්සන්ට ළඟයි. අම්මගෙනුත් හරියට ආදරයක් ලැබෙන්නේ නැති නිසා එයා වින්සන්ට හොයාගෙන ඇවිල්ලා වින්සන් දුවව යාගේ හොටෙල් එකට එක්කන් ඇවිල්ලා තිබුණා. ඒ දුව කොහෙවත් පේන නැති නිසා බලද්දී වින්සන් දකිනවා එයා අතේ කකුලෙන් නහර කපාගෙන බාත්රූම් එකේ ලේවිලක් මැද්දේ වැටිලා ඉන්නවා කියලා. හොඳටම කලබල වෙලා වින්සන් බැන්ඩේජස් වලින් තුවාල තද කරලා දුව ඉක්මනට හොස්පිටල් එකට එක්කන් යනවා. හොඳටම බය වෙලා හොස්පිටල් එකට ආපු වින්සන්ගේ වයිෆ්ට එයාගේ දුව දිහා බලාගෙන අඬනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මේ අතරේ නීල් යාගේ කෙල්ලත් එක්ක යන ගමන් ඉන්න අතරේ නේට් කෝල් කරලා වේන්ග්‍රෝ ඉන්න හොටෙල් එක ගැන කියනවා. දැන් නීල්ට ඊඩිත් එක්ක පැනලා ගිහිල්ලා අලුත් ජීවිතයක් පටන් ගන්න ඕන කරන හැමදේම තියෙනවා. ඒ වගේම තමයි තමන්ගේ යාළුවන්ව නැති කරපු කාලකන්ණියක් තාම හොඳින් ඉන්නවා. මේ නිසා ටික වෙලාවක් කල්පනා කරලා නීල් යාගේ යාළුවෝ වෙනුවෙන් වේන්ග්‍රෝගෙන් පලි ගන්න තීරණය කරනවා. නීල් හොටෙල් එකක් ඉස්සරහා කාර් එක නවත්තලා ඊඩිට ඉක්මනට ආපහු වෙනකන් කාර් එකේම ඉන්න කියලා හොටෙල් එක ඇතුළට යනවා. ඉතින් නීල් රොජර්වත් මරපු නිසා ඊළඟට නීල් වේන්ග්‍රෝව හොයාගෙන එවි කියලා හිතලා පොලිසිය ඒ වෙද්දිත් වේන්ග්‍රෝගේ කාමරයට ඇහැ ගහගෙන තමයි හිටියේ. නීල් රූම් සර්විස් එකෙන් වගේ රිසෙප්ෂන් එකට කෝල් කරලා වේන්ග්‍රෝගේ රූම් නම්බර් එකත් හොයාගන්න සමත් වෙනවා. ඊට පස්සේ මිනිහා යුනිෆෝම් එකක් ඇඳගෙන ලිෆ්ට් එකේ උඩට ගිහිල්ලා ලිෆ්ට් එකේ දොර බ්ලොක් කරලා ෆයර් ඇලාර්ම් එකත් ඇක්ටිවේට් කරනවා. මේ නිසා මිනිස්සු හොටෙල් එකේ ගින්නක් ඇති වෙලා කියලා බය වෙලා එළියට දුවන අතරේ නීල් වේන්ග්‍රෝගේ දොරට තට්ටු කරනවා. වේන්ග්‍රෝගේ රූම් එක දිහා බලන් ඉඳපු පොලිසියත් මේක දැකලා ඉක්මනටම වින්සන්ට් ඒ ගැන කියනවා. දැන් දුවගේ තත්ත්වෙත් අවුලක් නැහැ කියලා ડોක්ටර්ස්ලා කියපු නිසා වින්සන්ට් ඉක්මනටම හොටෙල් එකට එන්න පිටත් වෙනවා. නීල් හොටෙල් එකේ ගින්නක් ඇති වෙලා හැමෝම ඉක්මනටම හොටෙල් එකෙන් ඉවත් කරන්න ඕනේ කියලා වේන්ග්‍රෝට එළියට එන්න කියලා කියනවා. මේ නිසා වේන්ග්‍රෝ ඇවිල්ලා දොර අරිනවත් එක්කම ඇතුළට පනින නීල් මිනිහට ලොකු වෛරයකින් ගහගෙන ගිහිල්ලා අන්තිමට බල්ලෙක්ට වගේ වෙඩි තියලා ඉවරයක් කරලා දානවා. හතර වටින්ම ගිනි නිවන හමුදාවයි පොලිසියයි හොටෙල් එකට එන අතරේ හෙලිකොප්ටර් එකකින් වින්සන්ට් නුත් එතෙන්ට එනවා. හොටෙල් එකේ ඉස්සරහා ස්ටාර්ට් එකේ තියෙන කාර් එකක් ඇතුලේ ඉඳගෙන කාන්තාවක් හතර වටේ බල බල ඉන්නවා දකින වින්සන්ට් ඒ ගැන සැකයක් ඇති වෙලා ඒ පැත්තට යන අතරේ නීලුත් පල්ලෙහාට එනවා. නීල් දකිනවා ක්‍රවුඩ් එක අතරින් වින්සන්ට් ඒ පැත්තට එනවා කියලා. මේ දේවල් වලට අහිංසක ඊඩි වැදලා ගන්න ඕන නැති නිසා නීල් ඊඩිව එතන දාලා දුවන්න පටන් ගන්නවා. වින්සන්ට් නීල්ගේ පස්සෙන් ඒ ළඟ තිබුණු එයාපෝට් එකටම පන්නගෙන යනවා. එයාලා දෙන්නම එකිනෙකාගේ පැත්තට වෙඩි තියාගන්න ගමන් ගොඩක් දුර දුවගෙන යනවා. ඒක ලොකු එයාපෝට් එකක් නිසා නිතරම ප්ලේන් යනවා එනවා. වින්සන් දුවගෙන ඉන්නේ ප්ලේන් ගොඩ බාන පැත්තට විරුද්ධ පැත්තෙන් නිසා ප්ලේන් එකට ගොඩ බාන්න ට්‍රැක් එක පේන ලයිට්ස් ගැහුවම වින්සන්ව පේන නිසා නීල් වෙලා වෙනකන් හැංගිලා බලාගෙන ඉන්නවා. ප්ලේන් එකක් ගොඩ බාද්දී නීල් වින්සන්ට වෙඩි තියන්න හදනවා. ඒත් ඊට කලින් වින්සන් නීල්ගේ හෙවණැල්ල දැකලා ක්ෂණිකවම නීල්ට වෙඩි තියන්න සමත් වෙනවා. ඒ වැදුණු වෙඩි පාරවල් නම් පොඩි පහේ වෙඩි පාරවල් නෙවෙයි. වින්සන් නීල්ගේ ළඟට ගිහිල්ලා පනාදිපින් ඉඳපු නීල්ගේ අතාල්ලගෙන ඉන්නවා. හරියට නිකන් තරංගයක් අවසානයේදී තමන්ගේ ප්‍රතිවාදියට ඒක හොඳ තරංගයක් කියන්න ආචාර කරන්න වගේ. ඉතින් 1995 දී ආපු හීට් කියන අතිසුපිරිම ගණයේ ෆිල්ම් එකත් මේ විදියට අවසන් වෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා ඔයාලට හිතෙනවා නම් ලයික් එකක් දාලා මේ වගේ සුපිරිම මූවිස් ටිකටම බලන්න. ඔය පල්ලෙහෙන් තියෙන subscribe button එකෙන් subscribe කරලා ඊට පැත්තෙන් තියෙන bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. හරි එහෙනම් මේ වගේම තවත් brand new වීඩියෝ එකකින් නැවත හමු වෙමු.